Hello, welcome to my channel. ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ. අද මම මොකද කරන්න කියලා බලමුද? මුලින්ම මං උදේම නැගිට්ටා 6:00 වගේ නැගිට්ටේ. නැගිටලා මුලින්ම වගේ කාමරය අස් කරා. ඒ කියන්නේ නිදාගත්ත ඇඳ ඒ ටික අස් කරලා ඊට පස්සේ මගේ රෙදි වගේක් තිබ්බා මම ඒ ටික නැව්වා. මේ දවස්වල ඉතින් ටිකක් මම බිසි මට වීඩියෝස් එහෙම ගේන්න ඉතින් පෙලක් වෙලාවට බැරි වෙනවා. ඔයාලට මම අමතක වෙලා නෑ නේද යාළුවනේ? කාමරයට හිරු එළිය වැටෙන එක ඉතින් හොඳයි කියලා තියෙනවානේ. මම ඉතින් උදේම තියෙන ජනෙල් ටික ඔක්කොම මේ අරිනවා. ඔය එහා පැත්තෙන් තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක. මම ඉතින් කැමති දේවල් හැමදේම ඉතින් මගේ විෂන් බෝඩ් එකේ දාලා තියෙනවා. මේ ඉතින් මම දැන් නිදියලා නැගිටලා දැන් මම නාන්න යන්නයි හදන්නේ. පේනනේ මගේ මූණ. මම හිතන්නේ දැන් නම් වෙලාව 7:00 විතර ඇති මම මේ මුහුණ හොදන්න නාන්න යන වෙලාව. නාලා ඇවිත් ඔන්න මං යන්න ලෑස්ති වුණා. මං ඉතින් කැමති උදේට ඉතින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා මිදුල වටපිටාව බල බල ඉතින් මොනවා හරි පුංචි කෑම ටිකක් එහෙම කන්න. ළමයි නිකන් ඔරෝගෙන වගේ ඉන්න මම මේ නිදහසේ ඉන්න වෙලාවට ඉතින් මගේ මූණේ රියැක්ෂන් එක තමයි ඒ විදිහේ. මං අද වැඩට යන්න හදන්නේ. මම 7:00 වගේ ගෙදර ආවා. ඊට පස්සේ අපේ අම්මා මගේ ඇඳ රෙදි එහෙම හොදලා තිබ්බා. මම ඉතින් මුෂ්‍යයක් එහෙම දාගෙන ඇවිල්ලා ඇඳ රෙදි ටිකත් හදලා මේවා කරා. Dreams in the glow collide. Breathe it in, let the waves decide. Streetlights flicker, a Morse code plea. Whisper
මට රෑ ක්ලාස් එකක් තිබ්බා. ඒකටත් ඉතින් මං ඉඳලා ඊට පස්සේ මං කන්න ගියා. Every word a kaleidoscope sound. We're chasing nightlights in the city. මම උදේ ඉඳන් දවසම කන වෙලාවට නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම කන වෙලාවට තමයි ඇත්තට කතා කරගෙන මේවා කරන්නේ. ඒ වෙලාවෙදී මට වීඩියෝ කරගන්න නම් වෙලාවක් හම්බුන්නේ නැහැ. Echoes rewind, spin back the dial. Drunk on the charm of this retro style. Fingers snap, let the moonlight guide. In this city, we collide. Glass hearts tick to the beat they keep. Fog hides truth in a smoky sweep. Moments kissed by amber haze. Soul stone stars under reckless ඊට පස්සේ ඉතින් මම කකුල් දෙක ටිකක් උණු වතුරට දාගෙන කකුල් දෙකට පොඩි මසාජ්යක් වගේ එකක් දුන්නා. ඉතින් අපි උදේ ඉඳන් හවස වෙනකම් ඉතින් ඇවිදිනවනේ. කකුල් දෙකට පොඩි මේකක් තියෙන්න එපා. ඒකෙන් ඉතින් මං උණු වතුර ටිකක් එහෙම රත් කරලා මේවා කරගෙන ඉතින් කකුල් දෙක එහෙම ටිකක් දාගෙන ඉන්නවා. ඒක ඉතින් ඇත්තටම හොඳයි. කකුල් දෙකට මාර සනීපයක් දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් මං 10ට වගේ